ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 7 පියාසර බලගණනයට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ඊයේ පෙරවරු 8:17ට හදිස්සියේම මාදුරුවේ ජලාශයට කඩා වැටීමෙන් හමුදා සමාජිකයින් 6 දෙනෙකු මිය ගොස් තවත් 6 දෙනෙකු බරපතල තත්ත්වයෙන් රෝහල්ගත කර ඇත. මියගිය හමුදා සමාජිකයින් අතර ගුවන් හමුදා ප්‍රහාරක අවිබලගණයේ සෙබළුන් 2 දෙනෙකු සහ යුද හමුදා විශේෂ බලකායේ සෙබළුන් සිව් දෙනෙකු සිටින බව පොලිස් ආරංචි මාර්ග පවසයි. මෙම හෙලිකොප්ටර් යානය හදිස්සියේ කඩා වැටීමට හේතුව ඊයේ සවස් වනතුරුත් අනාවරණය වී නොතිබූ අතර මේ සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා 9 දෙනෙක්ගෙන් සමන්විත විශේෂ පර්යේෂණ කමිටුවක් පත් කිරීමට ගුවන් හමුදාපතිවරයා කටයුතු කර ඇත. මාදුරුවෝය යුද හමුදා විශේෂ බලකා කඳවුරේ විසිර යාමේ පෙළපාලියක් පැවති අවස්ථාවේ මෙම ගුවන් අනතුර සිදුව තිබේ. මෙම විසිර යාමේ පෙළපාලියට අදාළව විශේෂ බලකා සෙබළුන් පිරිසක් හෙලිකොප්ටර් යානයෙන් බැස ප්‍රහාර එල්ල කරන සංදර්ශනයක් පැවැත්වීමට සූදානම් වෙද්දී එම සෙබළුන් රැගත් යානය මෙසේ අනතුරටපත් වී ඇත. මෙම විසිර යාමේ පෙළපාලියට සහභාගී වීම සඳහා ගුවන් හමුදා සෙබළුන් 6 දෙනෙක් රැගත් හෙලිකොප්ටර් යානය හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරෙන් පිටත් වී ඇත්තේ ඊයේ පෙරවරු 6:46ටය. එම යානය මාදුරුවෝය විශේෂ බලකා කඳවුර වෙත පැමිණ විසිර යාමේ පෙළපාලියේ සංදර්ශනයට සහභාගී වන හමුදා සෙබළුන් 6 දෙනෙකුද එහි නන්වාගෙන ගුවන්ගත වී ඇත. එසේ ගුවන්ගත වී සුළු වේලාවකට පසු යානය පාලනය කරගත නොහැකිව ගොස් මාදුරුවෝය ජලාශයට වැටී තිබේ. මාදුරුවෝය විශේෂ බලකා කඳවුරට කිලෝමීටර් 3ක් පමණ දුරින් මාදුරුවෝය ජලාශය පිහිටා ඇති අතර සිද්ධිය සැලවූ වහාම හමුදා සෙබළුන් සහ පොලිසිය ක්‍රියාත්මක වී ඇත. ආරක්ෂකාංශ මාදුරුවෝය ජලාශයේ යානය වැටුණු ස්ථානය වෙත බෝට්ටු වලින් එද්දී පැය භාගයක පමණ කාලයක් ගත වී තිබුණි. ඒ වන විටත් හෙලිකොප්ටර් යානය දියේ ගිලී තිබූ අතර හමුදා සමාජිකයින් කීප දෙනෙකු යානයෙන් පිටතට පැමිණ පීනමින් සිට ඇත. තවත් හමුදා සමාජිකයින් කිහිප දෙනෙකු යානය තුල සිර වී සිටි අතර කිමිදුම්කරුවන් යොදාගෙන ඔවුන් මුදා ගැනීමට කටයුතු කර තිබේ. බේරාගත් හමුදා සමාජිකයින් අරණගන්විල රෝහලටත් පසුව පොළොන්නරුව රෝහලටත් ඇතුළත් කිරීමට කටයුතු කර ඇත. මෙම යානය ජලාශය වෙත කඩා වැටීම නිසා හමුදා සමාජිකයින් 6 දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට හැකි වූ බව ගුවන් හමුදා ආරංචි මාර්ග පවසයි. යම් හේයකින් එය ගොඩබිමට වැටි ගිනිගත්තේ නම් සියලුම හමුදා සමාජිකයින් ජීවිතක්ෂයට පත්වීමට ඉඩ තිබූ බවද එම ආරංචි මාර්ග පවසයි. මෙම විසිර යාමේ පෙළපාලියට ප්‍රධාන අමුත්තා ලෙස යුද හමුදාපතිවරයාද සහභාගී වී සිටියේය. අනතුර සැලවූ වහාම යුද හමුදාපතිවරයාද සිද්ධිය වූ ස්ථානය වෙත ගොස් පරීක්ෂා කර ඇත. ගුවන් අනතුරින් පසු විසිර යාමේ පෙළපාලියද අවලංගු කිරීමට යුද හමුදාව කටයුතු කර තිබුණි. මෙහිදී ජීවිතක්ෂයට පත් ගුවන් හමුදා සමාජිකයින් දෙදෙනා වන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ මූලික කඳවුරේ අංක 7 හෙලිකොප්ටර් බලගණයට අනුයුක්තව රාජකාරී කරනු ලැබූ බලපන්ති සැරයන් සනත් උදයකුමාර හා කෝප්‍රල් මදුරංග මෙත්රුවන් යන අයයි. බලපන්ති සැරයන් සනත් උදයකුමාර 2004 වර්ෂයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මෙහෙයුම් භූමි වෘත්තිය සඳහා එක් වී ඇති අතර ඔහු දරුවන් දෙදෙනෙකුගේ පියෙකු වන අතර ඔහු දෙහිබැද්ද අමුණුපුල්ල වැලිමඩ ප්‍රදේශයේ පදිංචිව සිට ඇත. එම අනතුරින් ජීවිතක්ෂයට පත් අනෙක් ගුවන් හමුදා සමාජිකයා වන කෝප්‍රල් මදුරංග මෙත්රුවන් අවිවාහක වන අතර ඔහුගේ පියා මියගොස් ඇති අතර තම මව හා වැඩිමහල් සහෝදරයා සමග සෙවණගම මහල්පොත බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර ඔහු බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා 2009 වර්ෂයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මෙහෙයුම් භූමි වෘත්තිය සඳහා එක් වී ඇත. මොවුන් දෙදෙනාගේ අවසන් කටයුතු පූර්ණ ගුවන් හමුදා ගෞරව ආචාර සහිතව සිදු කිරීමට නියමිතව ඇත.